ක්‍රමකුලී දැම්මොත් වී ඇඟිල්ල නැහැ එච්චර. ඒතර අඩියර බඳලා කඩ කරලා පෝරු ගාලා අර කරලා ගොම් දාලා බේත් දාලා බේත් කියන්නේ මම මේ පොඩි කාලේ ඉඳලා මම සිල්ලර කඩේ ඉච්ච පොඩි ඉයල් තාත්තා ලොකු තාත්තා කරන කාලේ ඉඳලා ආල්මැස් තෝරනෝනේ උළු ආල්මැස් ගෝනේ කොහොමද ආල්මැස් මොහොදු වෙලි ඊ ඔළුයි අර මේවා කැඩිච්ච තියනවා තාත්තා භාඛය අම ඉතින් කරවල විකින්න ඕ ගාලා ඉකාලේ මගේ මාතම් ඒ වගේ මාළු නැහැ නේ ඉන්නේ මාළු එන්න ඊයේ මාළු තමයි හෙටේ ඉන්නේ මරක් වෙයි හෙටේ දිල් බලනකොට ඒක වන්ගු දුවනවා ඒත් විකින්න නරක නැහැ ගොනු වෙලා නෙමෙයි ඒ හයිට් කරන එක තමයි ඉතින් ඒවා තමයි ගොවියෝ ගෙනිච්චේ අපි ඉතින් ගොවියෝ ගෙනියන් කට්ටිය බොරු විලා හිටියා ඒ ගොවියෝ අපේ කඩේ කොහෙද ගන්නේ බෑ නේ වීසි කරන්න හිටියා ඒනොන්න ගෝනි මත්තකට මාසාකර පාන්නේ නේද ඉතින් රතු වෙච්ච කොහොමද ඉතමෝර කියන කැලි පාලෙවුගේ අපනේ ගෝලු නැටි පාලික අර ඔක්කොමදී ඒක තමයි කුඹුරු දාපු පෝර යූලියා ගාලා බන්දි දෝරලා මගුන්න කියන්නේ ඒ දැන් තමයි ඔක්කොම තියෙන්නේ හරි දැන් මේ විකාර දාලා මේ වතර මේ වල්පැලෑටි ඉවලා තුන්ගිරිය ගෑර කියයි මේක කියයි නේද ඒව බොනකොට ඒව ගලවන්නත් බෑ පාගපාග බින් ගහනවා වගේ ඔව් වනකර අච්චාතෙන් පස්සේ ඒ වෙනකන් ආරකොල්ල ඉතින් මේ බවුන මොකද ආවා වැඩි දලු නම් මදීනේ දලු හැවෙත් ඒ දලු තියනවා අනවා නෙවෙයිනේ ඒ බීග වැඩිනේ ගන්න මිනිස්සු ඉන්නවනේ පිටට මිල හරිනේ ලාභයිනේ අපිට විදේශීය වෙනවනේ වී හාල් කරලා කාට දෙන්නද කුඹුරු දෙකේ විතර ගන්නවා ගැත්ත ගමන් ජීවිතේ මොලේ දඩ්ඩි ගාවට රාක් වෙනවා මේක ඩාටාන් කුලීජේ පටවලා තෙල් ගාලා ලොරි එක පටවලා ඩයිවර් වල දීලා ඔක අරන් යන්න ඕනේ ඉතින් ඒකට 120 වැඩි වෙන්නේ නැද්ද ඈ ඊළඟට ඔක මොලේ දාලා පොඩ්නකොට කුලී දෙන්න ඕනේ නේද කරන්ට් බිල අර බිල මේ බිල ඒ වයින්ට වැඩි වෙන්නේ නැද්ද ඊට පස්සේ පැකට් කරලා අද කරලා නම ගාලා දීලා ආයෙ ඩිලිවරි කරන්න එපා විකුණන්න එහෙමනේ කොල් ඒගොල්ලෝ විශ්වාස කරලා කෝටි 500ක් විතර යට කරලා විශ්වාස කරලා කෝටියක් හම්බ කරාම ඒගොල්ලන්ට ලාභ ලොකු සල්ලිකාරයෝ ඒක හැමදාම ඒගොල්ලෝ කන්ටිනියු වෙනවනේ රොටේෂන් එක යනවනේ හැමදාම ඒ කෝටි එනවනේ ඉතින් අවුරුද්දකට විතර යනකොට ඉතින් කෝටි 5 කෝටි 10,000ක් විතර ලොකු වෙන්නේ කෝටි ඉර්ෂියා කරනමු වැඩක් කරලානේ හම්බ කරලා දෙන්නේ මංකොල්ල කරලා